අයිබෝවන් යාළුවනේ අද අපි ඒතුෂ ශ්‍රී ලංකා YouTube චාරිකාවේ යෙදෙන්නේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් වසර 125කටත් ආසන්න කාලයකට උරුමකම් කියන ජාතික කල්වාරි පුදබිම හා සාන්ත විසෙන්ති නිවාසය නැත්නම් මග්ගොන මඩමේ. ඔයාලා මේ ස්ථානයට එනම නම් ගාලු පාර දිගේ මංගොල පාලම පහු කරලා දියලගොඩ පාරෙන් එහෙම නැත්නම් මංගොල දුම්රිය ස්ථානය පහු කරලා මුංහේන පාරෙනුත් මෙම පුදබිමට ළඟා වෙන්න පුළුවන්. මෙම ස්ථානයට යන්නට කලින් අපි මුරකුටියෙන් අවසරයක් ලබා ගන්නට ඕනේ. මොනම උපාලි මෙහෙනම් හැමදාම පිටත් වෙලා යනවා. ගෙදර එන්නේ ඉස්කෝලේ යරුණාට පස්සේ. මාසෙකට වගේ උඩදී නම් එයා දවස් 6ක් පමණ ඉස්කෝලේ ගියේ නැහැ. දඟකාර නිසා එයාට මම දඬුවමක් කරා. එහෙනම් ළමයි සුමානෙකට දවසක් මග නැවති ළමයි එක්ක සෙල්ලම් කරලා අවස් වුණාම ගෙදර එනවා ඇති. තෝ මංගුණට යවනවා. යයි කියමින් තාත්තා මට තර්ජනය කළේ ඉස්කෝලේ මහතා ගිය පසුවය. මග්ගොන නමින් තාත්තා හැඳින්වුවේ කුමන දඬුවමක්දයි මම නොදැත්තෙමි. මේ කෙලෙය මහාගත්කරු මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල් දුව පොතේ මග්ගොන ගැන සඳහනක්. අද අපි මේ මග්ගොන බලන්න යමු. මෙම දේවස්ථානය බවදුක ගරසර්ප චිත්‍රපටවලට වගේම වනස්පති ටෙලිනාට්‍යයටත් පසුබිම සඳහා යොදාගෙන තිබෙනවා. මග්ගොන මඩමේ තියෙන ලංකාවේ එකම සහ ප්‍රථම ගීතිකා ගායනා කරන ඔරලෝසුව. 1878 වර්ෂයේ විසූ නිර්මල මරියනිකායට අයත් ලුවිජි පිච්චනේලි පියතුමා විසින් මෙම ස්ථානය නිර්මාණය කිරීමට මූලාරම්භයගෙන තිබෙනවා. මෙම භූමිය තුළ දෙමාපියන් අහිමි හා විවිධ වැරදිවලට ලක් වූ ළමයින් හා තරුණ දරුවන්ට රැකවරණය සපයන මධ්‍යස්ථානයක් වගේම රජයේ පාසලක්, වැඩිහිටි නිවාසයක්, කාර්මික විදුහලක්, ආකල්ප සංවර්ධන මධ්‍යස්ථානයක්ද පිහිටා තිබෙනවා. තවද පියතුමන්ලා හා සහෝදරවරුන් ධර්මදූත කාර්යයේ යෙදෙනවා. තවත් විසිද්ධි කරනවා. මෙතන සිදු කරන්නේ දේවස්ථාන සඳහා පාඩම් නිෂ්පාදනය කිරීම. කොච්චි කඩේ ශාන්තාසෝන් දේවස්ථානයේ පූජා සඳහා මෙහි පාඩම් කැගෙන ඒ වගේම මෙහි පාඩම් තමයි පිළිසොඳේ ඉස්සර. බලන්නකෝ මගේ උසත් එක්ක ඉන්න මේ උස කොච්චරද කියලා. 2008 වර්ෂයේ රජය මගින් ජාතික කල්වාරි පුදබිම ලෙස නම් කළ
ආදී සිට පිනවල කල්වාරි පුදබිම බලන්න යමු. මෙම ස්ථානයේ ඉඳන් තමයි කල්වාරි කන්දේ පාද නමස්කාරය ආරම්භ වෙන්නේ. යේසුස් වහන්සේ පුත්තුණු ජෙරුසලමේ කල්වාරි කන්දට බොහෝ දුරකට සමානව මෙම කල්වාරි කන්දේ උන්වහන්සේගේ දුක්ඛ සිහිගැන්වෙන පාද නමස්කාර ස්ථාන රාශියක්ම තිබෙනවා. ප්‍රංශයේ ලුර්දු නුවර ස්වභාවිකවම පිහිටා තිබෙන ලුර්දු මෑණියන්ගේ ගුහාවට සමානව මෙම ලුර්දු ගුහාව නිර්මාණය කර තිබෙනවා. මෙම කුරුක්සකන්ද වන්දනාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ආශිර්වාද ගන්වන ලද ජලය ස්නානය කර හැකි ස්ථාන කිහිපයක්ම තිබෙනවා. ඔබ මේ දැන් දකින ශ්‍රී කෝෂ ප්‍රතිමාව 1900 වර්ෂයේදී පමණ රෝමේදී තඹලෝහයෙන් නිමවා ඇති අතර මෙහි විසූ ඉසිදෝර් බෙල්පියතුමා විසින් කල්වාරි කන්දේ තැන්පත් කිරීමට රැගෙන ආ බවද සඳහන්. එකම නිර්මල වර්ණිකායක පියතුමල්ලාට අයිති අයත් දේහයන් තැන්පත් කර නිර්මාණය කර ඇති රාජ සුමන්ගේ සෑම කිතුණුවෙක්ම තම ජීවිත කාලය තුළදී වන්දනා කළ යුතු ස්ථානයක්ද වන මෙය ආගම් භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා. මෙම ස්ථානයේ ස්වභාව සෞන්දර්ය රැකෙන අයුරින් වන්දනාවේ හා චාරිකාවේ යෙදීම අපි හැමෝගම වගකීමක්. අද අපි ඔබව සුන්දර චාරිකාවට එක්ගෙන ගියා. මේ වගේ තවත් සුන්දර ස්ථාන බලන්න අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, හැමෝටම බලන්න share කරන්න.